මේ අර රෝලර් කෝස්ටර් එකේ යන්නේ කන හරි ෆන් නේ. ඒක නම් මාර වේගයෙන් ගියා අප්පා. ඒක ගියපු වේගය හැටියට නම් මං උඩේට ගාපුවත් උගුරට මේ මගේ පණික බෝලට පේනවා තාත්තට බඩේ අමාරුවක් හැදෙනවා. ඔයා තනි කරන්නේ බොරුවක්. කාටද අනාගතේ දකින්න පුළුවන්. ඔයා වගේ මෝඩයෙකුට නම් කොහොමද? ඒ උනාට මම දන්නවා. මට පුළුවන් අනාවක කියන්න. සුදුනෝනේ වාහනේ නතර කරන්න මගේ පාට. හේ දැක්කද බෝඩ? මං කිව්ව දේ හරිනේ. ඔන්න මට දැන් පේනවා මේ මෝඩයා අඬන්න යන්නේ. ආව් අම්මා මේ පිටසක් වලින් මාව කෙනෙක් දුවනේ. ඔයාට තව ඔය වගේ දේවල් ගොඩක් වෙන්න තියෙනවා. මගේ පළඟ බෝලෙ මට දෙන්න කිව්ව බෝලේ. අල්ලයි මගේ නැට්ට. එම්මා! ඔයාගේ ඔය පළඟ බෝලෙ උඩ පල්ලම් වෙන්න යන්නේ. අයියෝ චුට්ටි දැන් අත බොරු කන එක නවත්තන්න. මම බොරු නෙමෙයි කරන්නේ. අම්මා! වෙලාවට වැඩිය තදින් වැදිලා නෑ. තව දවස් දෙක තුනකින් වාට සනීප වෙයි. මට කරපු දෙයට මං චුට්ටගෙන් පලිගන්නවා. ඔය පළඟ බෝල් ටික ජරා වෙලා වගේනේ. දුක් වෙන්න එපා. මම ඉන්නවනේ. ඉන්න මම කට සූත කළ දෙන්න. දැක්ක නේද මේ කැප්ටන් චුට්ටගේ වැඩ කිඩ? කොහොමද දැක්කේ නැද්ද මං ඔයාට අවිල වෙඩි තියනවා. ඔයා නම් පුදුම මොඩෙක් තමයි චුට්ට. මම මේකෙන් දැක්ක ඔයා මට වතුර වලින් ගහනවා. ඔයාට නම් හොඳටම ලූස් චුට්ටේ. දැක්කනම් තිබ්බනේ ඔයාට ඒක නවත්ත ගන්න. අතේ පත් වෙන බොරු කියන්න එපා. ඔයාට නම් හොඳට ඔන්න මට දැන් මේ පලිඟු බෝලෙත් මෙලාකට පේන්නේ හැලි වතුර මූණක් වෙන්නද? ඒ වාගේ මූණම තමයි පේන්නේ. පේන්නේ කවුරු හරි එනවද කොහෙද? ඔව් ඒ එන්නේ මහත තට්ටේ තියෙන පොඩි කොල්ලෙක්. එයා වැඩි වෙලාවක් යන්න කලින් මෙතෙන්ට එනවා. එයා තමයි ඔයාගේ යාළුවා බින්දු. ඒක නම් කොහොමදවත් වෙන්න බෑ පිටසක් වලින්. මොකද කියනවා නම් මේ වෙලාවට බින්දුට ජූඩෝ පන්ති තියෙනවා. එයා කොහොමදවත් මෙහෙ එන්නේ නැහැ. චුට්ටා බලන්න කවුද ආවේ කියලා. මට අද ජූඩෝ පන්ති තිබුණේ නෑ. මට බඩේ අමාරුවක් හැදිලා මං එතන ආවා. ඒක නිකන් මේ කනසොට්ට ගන්නේ. එහෙම වෙන්නේ කොහමද? එයා මෙතෙන්ට ඇවිල්ලා ඉවරයිනේ. එහෙම නේද? ඔයා එහෙමද කියන්නේ? එහෙනම් තව අනාවකයක් කියන්න. හොඳයි. ඒකට ඊට කලින් මොන හරි කාලා ඉන්න ඕනේ. මට නම් මාර බඩගින්නක් තියෙන්නේ. මං යනවා කේක් එකක් හදාගෙන කන්න. යේ! අපෝ මෙයා හදුවත් හදන්න කේක් වලට මඩ දාලා තමයි. මට මඩ නැතුව කේක් එක විතරක් කන්න බැද්දන්නේ. මට මඩ හොඳ නෑ. මඩ ඇලර්ජි. අම්මේ ඔව් මට දෙනවද ඔක අයිසින් කරන්න? ඔය ආසයි නම් දෙන්න. හොඳයි. ඔයා දැන් යන්න. මං ගිහලා මේක මල්ලිලට දෙන්න. මෙන්න තව කෑල්ලක් කන්න. දැක්කෝ චුට්ටියක් කියෝ. ඕක හදලා තියෙන ඔයාලා කන්න ආසම දේවල් එකතු කරලා. මට දැන් පේනවා මෙතන ඉන්න කාට හරි ලෙඩක් හැදෙන්නයි යන්නේ. ඇත්තටම ඔයාට ඕකෙන් අනාගතය බලන්න පුළුවන් චුට්ටියක් කියෝ. ඔව් ඒ වගේම මට පේනවා එයාගේ ඔළුව ගෙඩි වගේක් දාන්නයි යන්නේ. ඔව් ඒක තමයි මගේ මේ ඔළුව ගෙඩි වගේක් දාලා. ඔව් මට පේනවා තව ටික වෙලාවකින් අර ලෙඩ වෙච්ච ළමයට ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා බෙහෙත් දෙනවා. ડોක්ටර් කෙනෙක් කිව්වා. මොන මල විකාරදනේ මේ ලෙඩෙක් ඉන්නවද? මම මෙච්චර කල් කියපු අනාවකයක් වැරදිලා නේ. කලබල වෙන්න දෙයක් නෑ නෝනා. මෙයාට මේ රටකජු විසවීමක් වෙලා තියෙන්නේ. thank you doctor goodbye. මට හොඳට මතකයි මං ඒ කේක් එකට රටකචු දැම්මේ නෑනේ. දෙන්නම දඟ කරන්නේ නැතුව ඉන්න ඕනේ මං බින්දුව ගිහලා ගෙදරට ඇලවල එනකම්. මොකෝ කියන්නේ චුට්ටා? ඔයාට තොන්නම් ඔයාගේ අනාගතය ගැන බලාගන්න පුළුවන්. මට ඔවා දැනගන්න ඕනේ නෑ. මං දන්නවා මගේ අනාගතේ කොහොමද කියලා. දඟ කරන්නේ නැතුව ඉන්න. වැඩේ විශිෂ්ටයි කැප්ටන් චුට්ටා. කැප්ටන් කරේජ් අද අපි මොනවද කරන්නේ? උදේ 10ට අභ්‍යවකාශ හමුදාපතිවරුන් සමග විශේෂ සාකච්ඡාවක් තියෙනවා. 10 මාරට අපේ පුහුණුවීම් වලට සහභාගී වෙන්නත් තියෙනවා. එතකොට දවල් කෑමට බින්දුවේ ගෙදර යන්නත් තියෙනවා. අයියෝ මේ ලෝකෙ බේර ගන්න ගිහිල්ලා මම වයසටයි වගේ. මට පේනවා. මට පේනවා. මොනවද ඔයාලට පේන්නේ? පේන දේ කියන්න. නෑ මොකද නෑ. මට කිසි දෙයක් පේන්නේ නෑ. මට මේක කරන්න බෑ. මට මේක නවත්තන්න ඕනේ. මං යනවා යන්න. ඒයි! බෑ චුට්ටෝ. මං ඒක ඔයාලට කියන්නේ කොහොමද? සමහර විට මට
වරදින් නැති. නැත්තම් එහෙම පේන්න බෑ. මොකද ඒක මට කියන්න බැරි පිටසක් වලේ. ඔයා දැක්ක නේද මං ඔයාට ලොක් එක් වෙනවා. ඒකට ඔය දිලස් එකේ නේද ඉන්නේ. කියනවා. හරි. ඔයාට දැනගන්න ඕන නම් මම කියන්නම්. මම දැක්ක ඔයා මගේ වැඩ සේරම ටික කරලා දෙනවා. මගේ කැම ටික ළඟටම ගෙනත් දෙනවා. තව මගේ කාමරෙත් සුද්ධ කරලා දුන්නා. මම දැක්කේ ඕවා තමයි. ඔය ඉතින් ඔය පොඩි දෙයට තප්සට් ගන්නානේ. ආයෙ නම් මම මුකුත් කියන්නේ. ඔයා මුලින්ම කරන්න ඕනේ මගේ ඇඳුම් ටික හොදලා දාන එක. ඊට පස්සේ ඔයා මේ කාමරේ වටේම තියෙන මකුණු දැල් ටික කඩලා දාන්න ඕනේ. බලාගෙන මගේ නියපොතට සවුත් වෙයි. අයියෝ මට සිද්ධ වුණානේ පිටසක් වල ජීවිතේ වැඩකාරයෙක් වෙන්න. නිවාඩු දෙන්නේ නැත්නම්. ඔයාට නිවාඩුවක් ගන්න ඕනේ නම් තව දවස් 1500ක්වත් වැඩ කරන්න වෙයි. දොළහයි 13යි 14යි 15යි එතකොට 16යි ඒ කියන්නේ තප්පර 16ක් යනකම් කරකැලි ඉන්න පුළුවන් වුණා මට නම් මේක විශ්වාස කරන්නත් බෑ හරිනම් අපි මේක සමරන්න ඕනේ මං ඔයාලට අල බෙදපුවා ගේන්න කොලෙස්ටරෝල් වැඩි වෙයිද නෝනි මගේ මෙහෙම සාර්ථකයි අන්තිමේදී චුට්ටකින් කරදර නැතුව ඉන්න පුළුවන් වුණා ළමයි මේ කැම ලෑස්ති මාකේ චුට්ට පණුව අමාරුවක්ද ඔව් මට දැන් කන්න බෑ. බඩගිනි නෑ. මොකටද ආයේ බය වෙලා ඉන්නේ ඔයාට කිව්වේ නැද්ද මොකද්ද ප්‍රශ්නේ කියලා කියන්නකෝ මුකුත් කිව්වේ නෑ මාත් එක්ක කාලේ ඉවරයි ඔයාලට අර පළපෙටියගේ මුණ මොන වගේද කියලා බලාගන්නයි තිබුණේ එයා බය වෙලා හොඳටම ඒ චුට්ටා කොහෙද බිම බලාගෙන යන්නේ කොහමදත් නෑ හේ කොල්ලෝ මොකද කියන්නේ අපි බොක්සින් පාරක් ගහගෙන බලමුද ඔහොම බලන් ඉඳලා හරියන්නේ නැහැ එන්න අපි ෆයිට් එකක් තියමු අපෝ මට නම් ওই බොක්සින් ගහන්න බෑ තාත්තේ. හොඳයි එහෙනම් ඔයා උතන්ට වෙලා ඉන්නකෝ මට තියෙනවා අම්මගේ කංකුම් මිටියක් කපලා දෙන්න ඒ චුට්ටා මොකද මේ පැත්තකට වෙලා ඉන්නේ ඔයා මගේ පස්සෙන් එලවන්නේ නැද්ද අපෝ මට බෑ. මට හැමදේම එපා වෙලා තියෙන්නේ. ඒ චුට්ටා මෙන්න මට টොප් ෆිල්ම් එකක් හම්බුණා මේකේ තියෙන්නේ මොකද්ද කියලා දන්නවද පිටසක් වල ජීවීන් කට්ටියක් මේ ලෝකෙට ඇවිල්ලා මෙහෙ ඉන්න මිනිස්සුන් ඒ ලෝකෙට අරන් ගිහිල්ලා ඩයිනෝසවර්ලා කරන විදිය තමයි මේකේ තියෙන්නේ ෆිල්ම් බලන්න ඕනේ මම යනවා කුසියට පොල් ටික ගන්න ඒයි පණිපටියා මං එන නාගන්න ඔයත් එනවද මට මොකද්ද කරන්න කියන්නේ? අනේ මොකද මේ ඔයාලට වෙලා තියෙන්නේ මම මේ හිතුවේ ඔයා බාත් අප් එකට ගෙම්බෝ දාලා කියලා ඔයා ඉතින් වෙනතර මොනවා හරි වැඩක් කරනවනේ ඒකයි මං ඔයාලට එන්න කිව්වේ අයියෝ වැඩේමයි. හේයි ඔයා කියපු කතාව හරි චුට්ට මේ බය වෙලා ඉන්න හින්දා මට නම් මාර කම්මැලියනේ මොකද කරන්නේ ඒ වැඩේ නම් මරු thank you මාග්‍රට් ඔයාගේ අයිඩියා එක නම් පක්කාද පහයි අතට වුණා. ඒ චුට්ට මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා මට වා කියනේව ෂුවර් නෑ. ඔයා ඔය දේවල් කියන්නේ මගේ හිත හදන්න. මම මේ කියන්නේ ඇත්තමයි මං ඔය පළඟු බෝලෙන් කිසිම දෙයක් දැක්කේ නෑ ඔව් එතකොට ඔයාර බින්දු ගැන කියපුවා. එයා ගොල්ලෝ ගෙඩි දැම්මේ. එයාට කොහොමද රටකචු ඇලර්ජික් නේ ඒක නිසා මං අර කේක් එකට රටකචු ටිකක් දැම්මා ඕක ඉතින් මහලක දෙයක් නෙවෙයිනේ චුට්ටා ඔයා මොනවා කිව්වත් මං නම් විශ්වාස කරන්නේ. දැන්වත් මට පාඩුවේ ඉන්න දෙන්න. මොකද ළමයා මේ බොරුවට බෙරිහන්නේ නේ චුට්ට නම් හොඳටම පව්වනේ මං කරපු වැඩේ වැරදි වගේ මේ හැමදේම මුනේ තාත්තට වාහනේට මඩ අමාරුවක් ඇතිනේ කියලා තමයි ඒ වෙලාවෙ දැන් තමයි මම මේ බොරුව නාවක කියන පටන් ගත්තේ මෙයා මේ අඬන්නේ මං එයාට කියපු බොරුව නාවකයක් නිසා තාත්තේ දැක්කද බෙල්ලෙන් මල්ලගත්තා. මෙයා තමයි හැමදේම කළේ. දැක්කද මෙයා වැරද්ද පිළිගත්තා. මෙයා නම් පිටසක් වල ජීවිතම තමයි. මෙයාට අල්ලගෙන කුටි දෙන්න ඕනේ අම්මේ. අනිවා මෙයාට කුටි දෙන්නම ඕනේ. එතකොට ඔයත් කලේ බොරුවක් නේද කෙන් ඉන්නවා වගේ රඟපාලා අපිව අන්දන්න හැදුවේ නේ දෙන්නටම දනුවන් දෙනවා ඔය දෙන්නම කරලා තියෙන ලොකු වැරද්දක් දැක්කද මගේ අනාවකේ හරි ගියා මං කිව්වනේ ඕනේ ගෙදර වැඩ කරන්න සිද්ධ වෙනවා කියලා අපිට නම් උලත් එකයි පිලත් එකයි නංගි. මං ඉතින් මේ ඔක්කොම දේවල් කරන්නේ ඔයාට උදව් වෙන නිසා විතරයි මොඩියෝ දැන් ඔයා එහෙමද කියන්නේ? ඔයා කොහොම කිව්වත් ඔයාටත් මාත් එක්ක වැඩ කරන්න සිද්ධ වුණානේ. මාත් අනාවකයක් කියන්නේ. දැන් එහෙනම් කියමු බලන්න මොකද්ද කියලා ඔක මම දන්නවා මම ලොකු වුණාම කවුද වෙන්නේ යන්නේ කියලා. ඔයා දැන් ගිහිල්ලා මගේ ඇඳුම් ටික අයින් කරන්න ඕනේ ඊට පස්සේ පිටසක් වල ජීවිතේ වැඩ කාරකම් කරන එක නම් වස ලැජ්ජාවක්. ඒත් මං එහෙම කරන්නේ බොරුවට. මට පුළුවන් යාළුවා අල්ලගන්න. මම ලොකු වුණා කියලා වෙනසක් නැහැ. මේ හිටියා වගේම තමයි. අයියෝ මට දැන් තේරෙනවා මිනිස්සු මොකටද අනාගතේට වෙච්ච බය කියලා ඕ මට
බිත්ති පුරාම කැප්ටන් කරත්ගේ රූප ඇන්දේ? ඔයා නේද? මම නෙමෙයි අම්මා. එහෙනම් මොකටද මේ යටින් ඔයාගේ නම ලියලා තියන්නේ? ඇත්තම කියනවනේ මේ වගේ පළඟු බෝලයක් තියෙන වෙලාවකට හොඳයි නේද? චුට්ටක් එක එක වැරදි වලට අහු කරලා දෙන්නත් පුළුවන් නේ. ඔයා මේක ඇතුළේ තියෙන දන්නවනම් පපුව පැරලා ඉරිසියාවෙන් මැරෙයි. කො පෙන්නන්න බලන්න. ඕම් පොඩ්ඩක් ඉන්නවා. අතපය දාන්න නැතුව. මුලින්ම අත් දෙක පිටිවසර කරලා තියාගන්න. ඊට පස්සේ මම පෙන්නන්නම්. හරියට පෙන්නනවා. මට බලන්නවත් හම්බුන්නේ නැහැ. මේක ඇතුළේ ඉන්නේ චූටි මී පැටියෙක්. අපි ටීචර් තමයි මට මෙයාව බලාගෙන දුන්නේ. දැක්ක නේද මේක? මේ මී පැටියා මගේ. අද ඉඳලා මෙයා තමයි මගේ හොඳම යාළුවා. එහෙම නේද මී පැටියෝ? වව්! ඒක තමයි නගත්ත. දෙන්නටම තියෙන එකම සයිස් එකේ මොළගිරි දෙකක් වෙන්නේ නැති. ඔයා ඉරිසියාවට කියන කතාව මං ගණන් ගන්න නෑ චුට්ටි. ටීචර් මටයි දුන්නේ මූ තියාගන්න. ඔයාට උඩ බලන් තමයි ඉන්න වෙන්නේ. ඔව් මට ඔය පිස්සු මීයන්ව පෙන්නන්න බෑ තමයි. බලනවකෝ. ඕකව ගෙදර අරන් ගියාම ඔයාට සිද්ධ වෙන දේ. කොහමද මේ බෙටියෝ? අපි දෙන ක්‍රිකට් පාරක්වත් ගාමුද? මොකද කියන්නේ? යක්. තඩි කිටියා මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. ආයි මෙයා බය කරලා තිබ්බොත් බලාගන්න පුළුවන්. බඩගින්න නම් ගිහලා තනකොළ ටිකක් කනවා. දන්නේ නැහැ මං කවුද කියලා. අපි හොඳට නාලා කරලා දත් ටික මැදලා එමු. අපි දෙන්නම දැන් ගිහලා මගේ රාස් මූලස්ථානයේ තියෙන දර බලමු. මම දැන් ඔයාලට කියලා දෙන්නම් පිටසක්වල ජීවීන්ගෙන් බේරෙන විදිය. මුලින්ම වේගෙන් යන පුරුදු වෙන්න ඕනේ. ඒ කිටි පැත්තකට වෙන්න නේද කිව්වේ? කමෝන් තපාරක් කරමු. මං වගේ ලෝකෙ බේරගන්න දක්ෂයෙක් වෙන්න ඕන නම් ටිප් টොප් එකට ඇඟා දාගෙන ඉන්න ඕනේ. නැත්නම් පිටසක්වල ගහයි පටන් ගමු. ඔන්න බලාගෙන පිටසක්වල උතර උගුල්ලට වල ඇති. නියමයි. ජයවා ඔබ තමයි කරන්නේ. තා වේග වැඩි කරන්න මේ පැටියෝ. ඉක්මන් කර නියමයි. හරි එහෙනම් ඔයා දැන්ට මේක ඇතුළටලා ඉන්න. මං ආයෙ ආවට පස්සේ ඔයාගේ පුණුවෙන් පටන් ගමු. මට වල්පල් කියව ඉන්න වෙලාවක් නෑ බින්දු. මට වැඩ තියෙනවා. බයි. එන්න මේ පැටියෝ. අපි ආයි පටන්. හරි දෙයියනේ. ඔක්කොම ඉවරයි. කිටියා ඔයා මොකද කළේ? එළියට දාන්න. මේ පූසා හරියට කන නැති කොබේ. අර මේ පැටියට මොනාර කළා කිව්වොත් මම මේ පූසා ඉතුරු කරන්නේ. මේ පැටියෝ. ඔයා කොහෙද කියන්නකෝ? අනේ ඉන්න තැනකින් එළියට එන්නකෝ. කොහෙද ඉන්න කියනවාකෝ? අයියෝ මං කලේ මොන තරම් මෝඩ වැඩක්ද? දැන් අර මී පැටිය කොහෙ ඉන්නවද දන්නේ? අම්මා! මේ බලන්න! අම්මා! බලන්න මේකට වෙලා තියෙන දේ! උන්ටි මී පැටියෝ! ඔයා මාව හොඳටම බය කළා. ඔයාට කිසි අවුලක් නෑ නේද? අර කිටියා ඔයාව කන්නේ නැtei කියලා මං නම් හිතුවේ. ඔයා මගේ හොඳම යාළුවට මොනාරි කළා තිබ්බත් බලාගන්න පුළුවන්. පුම්බල උඩාරිනවා. ඒක මං එල්විස් අයගේ ආසම කරන මැගසින් එක. ඔයා මේ පාර නම් මෙයාට හොඳටම කුටි දෙන්න ඕනේ අම්මා. මෙයා කළත් කරන්න ඔයගේ ඕනෙත් වැඩක්ම තමයි. මොකටද එයාට දනුවම් දෙන්නේ? මෙයා එහෙම කළේ නෑ. එහෙම කළේ නැත්නම් මෙයා කවදාවත් හැදෙන්නේ නෑ. මෙයා හොඳට මොලේ පාවිච්චි කරලා වැඩ කරලා මී පැටි. මං හිතන්නේ එයත් ඔය එල්විස් අය කියන මෝඩයට කැමති නැතුව ඇති. නැත්තම් කොහොම කරයිද? ඔව් ඉතින් ඔයාගේ අර කැප්ටන් බෝඩික්කව දවසක මීයා කාපුවම තේරෙයි. බලමුකෝ එදාට මොකද කියන්නේ කියලා. ඔව් ළමයිනේ පොඩ්ඩක් අහන්නකෝ. ඔය මැගසින් එක මීයේ කෑව කියලා ලෝකෙ පෙරලෙන්නේ නෑනේ. මං ඔයාට අලුත් එකක් අරන් දෙන්න. ඇත්තද? එතකොට අර මීයා මගේ ඇඳ ජරා කරපේකට ඔයා මොකද්ද කරන්නේ අම්මේ? චුට්ටාවා ගිහලා වස් කරලා හොදලා දාන්න. මොකක්? ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔයාට උප කරන්න පුළුවන් දෙයක් කරේ මෙයා කියලා. බෑ නේද? පුතා හරි අම්මා. ආයෙ ඔය මේ පැටියට එහෙම යන්න දෙන්න එපා. එයා ඔයා ගාම තියා ගන්න ඕනේ. තේරුණාද? ඔයාට අම්මා කියපු දේ ඇහුණා නේද බෝඩියෝ? ආයෙ ඔය මීයා මේ ගේ ඇතුළේ ඉන්නව දැක්කත් මම එයාට හොඳ පාඩමක් උගන්වනවා. හොඳට මතක තියාගන්නවා. අනේ අපි නම් ඔයාට බය වෙයි. චුට්ටි ඔයාට කෝල් එකක්. දෙන්නම් ඇටි හැලෙන්න. Hello?
යන්න පුංචි මී වැටියෝ. මං කොහොම හරි මේ පිටසක්වල ජීවිතය පරාද කරන්න ඕනේ. අපි දෙන්නගේ ට්‍රේනින් එකේ වැඩක් ගමු. ඇත්තම කියන්නේ මං මේ පුංචි මී වැටියට කොහෙටවත් යන්න තෝ නෑ. ඔයාම තමයි කාමරේ ජරා කරගෙන බොරුවට මාව අල්ලන්න හදන්නේ. මං දන්නවනේ පිටසක්වල ජීවිතේ හැටි. මට දැන් ඌ අහලා ඇති වෙලාවේ රණ්ඩුව නවත්තලා දෙනම යනවා තම තමන්ගේ කාමර වලට. මං එන්න කියනකම් එන්නේ නැහැ දෙන්නම එළියට. ඔයා කරපු වැඩේ නම් නියමයි මී පැටියෝ. අර පිටසක්වලගේ මූණ ආඩ බලන්නයි තිබුණේ. හරියට කරත්තට අහුවෙච්ච කඳුලෙල්ලක් වගේ. ඔයා දැන් මේකට වෙලා ඉන්නකෝ. ඔයාට බඩගින්නක් ආවොත් මෙන්න තියනවා නියම කෑම. බඩ පිරෙනකම් කන්න. good night. තාත්තේ කොහමද? මොකෝ මේ පැත්තේ? මම නම් හොඳින් ඉන්නවා චොට්ටෝ. ඔයාද මොනවද ඉස්කෝලේ ඉගෙන ගත්තේ? ඔයා දන්නවද මම අද ඉස්කෝලේ ඉඳලා මොනවද ගෙදර අරන් ආවේ කියලා? මට අද හම්බුණා ලස්සන පුංචි මී පැටියෙක්. ඔයාට පෙන්නන්නද? මීයා කියලා කිව්වා ලොකු එකෙක්ද පොඩි එකෙක්ද කියලා කියන්නකෝ. දැන් කිව්වේ පොඩි එකෙක් කියලා. ඔයාට ෂුවර්ද කොයිලාට දායි ඌ ඉස්කෝලේ ගෙනියන්නේ? ඒට උදේම ගෙනියනවා ඉතින්. මරු. තාත්තේ ඔයා මී පැට උන්ට බයද කියලා කියන්නේ? නෑ පුතේ මට හොඳටම මහන්සි මං යනවා ටිකක් නිදා ගන්න කියලා. අම්මත් බලාගෙන ඇතිනේ. good night. බොරුවට කෑ ගහන්න තු ඉන්නව මෝඩ මියෝ. ඉන්නවක මං අර මෝඩ පණු පැටියට හොඳ පාඩමක් උගන්වන්න. එයා තාම දන්නේ නැහැ මේ චුට්ටි අක්කා කවුද කියලා. ඔය ඔතෙන්ට වෙලා ඉන්නෝනේ. මං ඇවිල්ලා ඔයා පස්සේ අරගෙන යන්න. කොහමද පුංචි මී පැටියෝ? ඊයර හොඳට නිින්ද ගියාද? අයියෝ හත් වෙලව්වයි. මේ මී පැටියෝ කෝ? මී පැටියෝ ඉන්න තැනකින් උත්තර දෙනවකෝ. චුට්ටා මොකද වෙලා තියෙන්නේ? මොකද මේ බෙරියන් දෙන්නේ? අර මී පැටිය ආයෙ පාරක් නැති වෙලා චුට්ටි. අයියෝ පව්වනේ. අහිංසක මී පැටියා. අපේ කිටිය හැම අල්ලගෙන කෑවද දන්නෙත් නෑ. දන්නවනේ ඉතින් අපේ කිටියගේ හැටි. නැත්තම් තාත්තගේ වාහනේට අහුනත් දන්නෙත් නෑ. මට නම් සැක ඔයාම තමයි. ෂුවර් එකටම මේක ඔයාගේ දහන් කැටයක්. මං මොකටද ඒ වගේ වැඩ කරන්නේ? මං නිදාගෙනනේ උන්නේ. ඔයාගේ මේසෙර ගඳ දෙන්නෙත් දන්නේ ඌ යන්නේ නැත්තේ. මගේ මේස් ගඳ නෑ. ඇත්ත කියනවා. ඔයා නේද යාව හොරගම් කළේ? ඒයි මොඩෙක් වගේ කෑ ගහන්න බබඩ පැටියා. මං ඌට කිසිම දෙයක් කළේ නෑ. බොරු කාරි. මගේ මී පැටිය දැම්ම මට ගෙනත් දෙනවා. නැත්තම් මං අම්මට හැමදේම කියනවා. ඕන දෙයක් ගිහිල්ලා කියන්න. ඒයි ඔයාට මේ මීයවත් ඉස්කෝලේ අරගෙන යන්න තියනවා නේද? මට දැනීම මතක් වුණේ. දැන් ඉතින් ටීචර්ගෙන් ගුටි කන්න වෙයි ඔයාට. මී පැටියෝ. කොහෙද මගේ අලුතෙන් ගත්ත සපස් එක කයිද ගන්නෙත් නෑ. අලුතෙන් දෙකක් ගන්න සල්ලිත් නෑ මේ වෙලාවේ අයියෝ. බය වෙන්න එපා චුට්ටා. යා ඔය කම්මැලි කමට පොඩ්ඩක් අහලා පහලා ඇවිදලා එන්න යන්න ඇති. ඔයාට මේක තේරෙන්නේ නෑ අම්මේ. මම මේ මී පැටියව ඉස්කෝලේ ගෙනිච්ච නැත්තම් මිස් මාව බාල් කෙල්ලයි. මාව හැම ගහයි අම්මේ. හොඳයි එහෙනම් මේ වැඩ ටික ඉවරනාට පස්සේ අපි ආව හොයමු. මොකද අපේ මහත්තයා පුටුවෙන් බිමට බහින්නකෝ. පුංචි සතෙකුට පුළුවන් ඔයාව කන්න. පුංචි මේ පැටියෝ ඔයා කොහෙද? ඔයා මේක ඇතුළත් ඉන්නවද මී පැටියෝ? අනේ මේක උඩ නම් ඉන්න එපා. මූලෙන් බේරුණා. මත් ඔන්න ගෙවිලා උදව් කරන්නම්. හැබැයි මං ඌව හොයාගත්තොත් ඔයා මම මේ කියන දේවල් ටික මට කරලා දෙන්න ඕනේ. පළවෙනි දේ ඔයා එන්න ඕනේ මාත් එක්ක කාඩ් ගහන්න. ඊට පස්සේ මාස 3ක් යනකම් ඔයා එන්න ඕනේ මාත් එක්ක එල්විස් අයගේ කොන්සර්ට් බලන්න යන්න. තේරුණාද? ඔයා ඌව හොයලා දෙනවා නම් මං ඔයා කියන ඕන දෙයක් කරන්නම් දෙයෝ. හරි එහෙනම් මං ගිහිල්ලා බලන්නම් එයා පිටිපස්ස ගබඩාවෙවත් ඉන්නවද කියලා. ඔහොම ඉන්න තනියම යන්න එපා. ඔගේ හොල්මන් ඉන්නවත් දන්නෙත් නෑ. මං කොහොමද මේකෙන් පැනගෙන තියන්නේ? අයියෝ මට බෑග් එක වහන්න අමතක වෙලානේ. මං ප්ලෑන් කරපු සේරම දේවල් වතුර ගියා. අපරාදේ චුට්ටව හොඳට බය කරන්න තිබුණා. අනේ දෙයනේ මට නම් ඔය මීයව අහුවෙන්න එපා. මට නම් අහුවෙන්න එපා. මට ආව අයිඩියා එකක්. අපි කිටියව අල්ලගෙන උගේ නහයන් ඉව කරලා බලමු. කිටියට තියෙන SMS නහයක් නෙමෙයිනේ. අනිවාර්යයෙන් මෙහෙම කරද්දි හොයාගනි. මොකක් කිටි කියන්නේ බල්ලෙක් නෙමෙයිනේ පුතේ. පව් පොඩි එකා හොඳටම බය වෙලා. මීයා ඉස්කෝලේ ගෙන යන්න බැරි වුණොත් ඉවරයි. තාත්තා අම්මා මට මේ කියන්න දෙයක්. යේ! ඔයා හොඳින් නේද මගේ පුංචි මී පැටියෝ? යේ! මං හොයාගත්තා. ඕක ටීචර් දුන්නේ මටයි. නෑ ඕක දුන්නේ මටයි. මටයි දුන්නේ මෝ බලාගන්න කියලා. මොකද ආයෙත් ඔය රණ්ඩුව? චුට්ටේ ඕක මට දෙන්නයි කිව්වේ.
ඊට තමයි කිව්වේ අපිට මෙයා සඳ වෙනකම් බලාගන්න කියලා. මොකටද සුදුනනේ ඔයා බය වෙන්නේ? ඔය පුංචි සකාට පුළුවන් ඔයාව කන්න.